ගොඩක් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට ඒ වගේම ඔෆිස් වල වැඩ කරන කට්ටියට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි MS ඔෆිස් පැකේජ් එක කොහොමද නොමිලේ ලබා ගන්න කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා MS ඔෆිස් පැකේජ් එක කොහොමද 100%ක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා අපේ වැඩ කටයුතු කරගන්න කියලා. ඉතින් මේක කිසිම ක්‍රැක් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන විදිහක් ගැන කියලා දෙන වීඩියෝ එකක් නෙවෙයි. 100%ක් ජෙනුවින් නොමිලේ කොහොමද MS Office පැකේජ් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා භාවිතා කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මම අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රධාන කොටස් තුනක් යටතේ කියලා දෙනවා. ඉතින් පළවෙනි පියවර විදිහට අපි ටූල් දෙකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟට දෙවෙනි පියවරේදී අපි ඩවුන්ලෝඩ් කරගත්ත ටූල් දෙකෙන් එක ටූල් එකක් එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන. ඊළඟට තුන්වෙනි පියවර විදිහට අපේ setup file එක අපේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරි. අපි දැන් බලමු පළවෙනි පියවර කොහොමද කරගන්න කියලා. මේකට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඔයගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එකේ Office Deployment Tool කියලා සර්ච් කරගන්න. ඊළඟට ඔයගොල්ලන්ට එන පළවෙනි රිසල්ට් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ වෙබ් පේජ් එකකට අරගෙන එනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න කියනවා. ඉතින් ලැන්ග්වේජ් එක විදිහට ඉංග්‍රීසි මෙන්න මේ විදිහට සිලෙක්ට් කළා. ඊළඟට මම මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි. ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ අපි දෙවෙනි ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒකට මෙන්න මේ විදිහට අලුතින් ටැබ් එකක් ඕපන් කරලා Office Customization Tool කියලා ටයිප් කරන්න. ඊළඟට එන පළවෙනි ලින්ක් එක ක්ලික් කරලා පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ වගේ වෙබ් පේජ් එකකට අරගෙන එනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගොඩක් අවධානයෙන් බලන්න ඕන. ඉතින් පළවෙනියටම ඔයගොල්ලෝගෙන් අහලා තියෙනවා ඔයගොල්ලන්ගේ PC එක bit 32ක්ද bit 64ක්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේක දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් යන්න ඔයගොල්ලන්ගේ this PC එකට. ගිහිල්ලා එතන right click කරන්න. right click කරාට පස්සේ මෙන්න මේ විදිහට property කියලා තැනක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ press කරාට පස්සේ ඕගොල්ලන් මෙන්න මේ වගේ ඕගොල්ලන්ගේ PC එකේ සිස්ටම් එකේ about thing තැනට අරගෙන එනවා. එතනදී ඕගොල්ලන්ට ගොඩක් පැහැදිලිව මෙන්න මේ විදිහට system type කියන එක යටතේ ඕගොල්ලන්ගේ PC එක bit 64ක්ද නැත්නම් bit 32ක්ද කියන එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මගේ PC එක bit 64ක් හින්දා මම දාගන්නේ bit 64ක් කියලා. මෙතනදී දැන්ටමත් already මගේ PC එක bit 64ක් කියලා ගහලා තියෙනවා. ඊළඟට ඕගොල්ලෝගෙන් අහනවා ඕගොල්ලෝ select කරගන්න යන Office package එක මොකද්ද නැත්නම් Office product එක මොකද්ද කියලා. ඉතින් මෙතනදී ඕගොල්ලෝ මෙතන select කරන්න ඕන Office LT SC Professional Plus 2021 Volume License කියන එක තමයි ඕගොල්ලෝ මෙතනදී click කරන්න ඕන. ඊළඟට මේ කිසිම දෙයක් ඕගොල්ලෝ පුරවන්න යන්න එපා. ඊළඟට මෙන්න මෙතන ඕගොල්ලෝගෙන් අහනවා ඕගොල්ලොන්ට අවශ්‍ය කරන ඇප් ටික මොනවාද කියලා. මෙතනදී මම access එක තියනවා. ඊට පස්සේ OneNote එක අයින් කරනවා. PowerPoint එකයි Word එකයි තියා ගන්නවා. Excel එක තියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ටික අයින් කරලා දානවා. ඊළඟට මෙතන ඕගොල්ලන් next කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඕගොල්ලෝගෙන් අහන ඕගොල්ලන්ගේ language එක මොකක්ද කියලා. මෙතනදී මම English United Kingdom කියන එක දෙනවා. ඊළඟට මෙතන next කරන්න. මෙතනත් next කරන්න. මෙතනත් next කරන්න. මෙතනත් next කරන්න. මෙතනත් next කරන්න. ඊළඟට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ finish කියලා එකක් බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන යට තියෙන export කියන එක උඩ click කරන්න. එතකොට මෙන්න මේ වගේ menu එකක් pop up වෙනවා. ඉතින් මෙතනදී keep current setting කියන එක select කරලා okay කරනවා. එතකොට නැවතත් මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී I accept කියන එක click කරලා export දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ පළවෙනි පියවර විදිහට අපිට අවශ්‍ය කරන ටූල් දෙකම ඩවුන්ලෝඩ් කරගෙන අවසන්. දැන් අපි බලමු කොහොමද අලුතින් ෆෝල්ඩර් එකක් හදලා ඒක තුලට අපි එක ටූල් එකක් එක්ස්ට්‍රැක්ට් කරගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මෙන්න මේ විදිහට Office 2021 කියලා ෆෝල්ඩර් එකක් හදාගත්තා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළට අපි ඩවුන්ලෝඩ් කරගත්ත ටූල් දෙක drag and drop කරලා දාගන්නවා. හරි. ඊළඟට අපි කරන්න ඕන මෙන්න මේ Office 2021 කියන ෆෝල්ඩර් එක අපි C drive එකට නැත්නම් local disk එකට ගිහින් දාන්න ඕන. හරි. ඉතින් මම ඔන්න මේ විදිහට මගේ local disk එකට Office 2021 කියන එක ගෙනල්ලා දැම්මා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් කට්ටිය වරද්ද ගන්න තරක් තමයි මෙන්න මේ Office 2021 කියන අපි හදපු ෆෝල්ඩර් එක ගෙනල්ලා දාන්න ඕන local disk එකේ ඉස්සරහට නැතුව මේ සබ් ෆෝල්ඩර් ඇතුළට නෙවෙයි දාන්න ඕන. ගොඩක් කට්ටිය
නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් කියන ඒවා ඇතුළට එහෙම දානවා. ඒවට දාන්න යන්න එපා. නිකම්ම මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා වගේ Office 2001 කියන ෆෝල්ඩර් එක නිකම්ම C drive එකට ගෙනල්ලා දාන්න. ඊළඟට අපි අපේ ෆෝල්ඩර් එක ඇතුළට නැවතත් මෙන්න මේ විදිහට එනවා. දැන් අපි බලමු කොහොමද අපේ Office deployment tool එක extract කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන මේක උඩ right click කරන්න. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් run as administrator කියලා තියෙනවා. ඉතින් ඒක උඩ click කරන්න. ඊළඟට ඔයගලන්ට මෙන්න මේ විදිහට click here කියන තැනට click එක දාලා continue කියලා දෙන්න. හරි. මෙතනදී දැන් ඔයගලන්ගෙන් path එකක් අහනවා. ඉතින් මෙතනදී path එක විදිහට අපි දෙන්න ඕන. දැන් අපි හදාගත්ත Office 2021 කියන එක. ඒ කියන්නේ අපි දැන් local disk එක ඇතුළට දාගත්ත Office 2021 කියන folder එක තමයි අපි path එක විදිහට දෙන්න ඕන. ඉතින් මම මේ විදිහට මේ path එක select කරනවා. this PC local disk Office 2021. හරි. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට ෆයිල් ටික successful extract වුණා කියලා message එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔන්න ඔයගලන්ගේ setup file එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. අපේ දෙවෙනි පියවරත් අපි දැන් සාර්ථකව කරගෙන ඉවරයි. ඊළඟට අපි බලමු කොහොමද අපේ setup file එක අපේ PC එකට install කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයගලන්ට මේ setup file එක උඩ right click කරලා මේක open කරා කියලා ඔයගලන්ට මේ setup file එක install කරගන්න බෑ. ඉතින් මෙතනදී අපි cmd නැත්නම් අපේ command prompt එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ search bar එකෙන් ගිහින් search කරන්න cmd කියලා. ඊළඟට ඔයගොල්ලන්ට මෙන්න මේ command prompt එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේක right click කරලා run as administrator දීලා open කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ මෙන්න මේ විදිහට command prompt එක open වුණා. ඉතින් ඊළඟට මම පල්ලෙහා description එකේ දීලා ඇති ඔයගොල්ලන්ට prompt එක. ඉතින් මෙතනදී මෙන්න මේ පළවෙනි prompt එක ඔයගොල්ලෝ select කරගන්න. ඊළඟට ඒක අරන් එවිල්ලා මෙන්න මෙතනට paste කරලා enter කරන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට command prompt එකෙන් අපේ Office 2021 කියන ෆයිල් එක ඇතුළට දැන් තමයි ගිහින් තියෙනවා කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට මම ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ ඊළඟ prompt එක මේ විදිහට copy කරගන්න. ඊට පස්සේ ඇවිල්ලා මෙන්න මේක මෙතනට දීලා paste කරලා enter button එක ඔබන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතාමත් සාර්ථක විදිහට ඔයගොල්ලන්ගේ Office package එක මෙන්න මේ විදිහට install වෙනවා ඔයගොල්ලන්ගේ PC එකට. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා ගැන කතා කරමු. ඒ වගේම තමයි අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න.